නිස්කලංක ශ්‍රී ලාංකික ගමක සරල ජීවිත සහ නිහඬ මාවත් මැද කපටි විකටෙක් සංසුන්ව පැමිණ මිනිසුන් සහ ඔවුන්ගේ ක්‍රමවේදයන් ප්‍රවේශමින් නිරීක්ෂණය කරයි. සෑම විටම කාර්යබහුල වන ගමේ වෙළඳපොළ අසලින් ඇවිද යන විට විකටයා නිහඬව වාඩි වී සිටින කුඩා බලලෙකු දකි. එය තියුණු ඇස්වලින් අවට ඇති සියල්ල නරඹයි. ගමේ වෙළෙන්දෙක් උඩංගු ලෙස බලලා ඉදිරිපත් කරයි. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් බවත් වැඩි අවධානයක් හෝ වටිනාකමක් නොලබන බවත් විශ්වාස කරයි. වැඩි ප්‍රශ්න ඇසීමකින් තොරව විකටයා බලලා මිලදී ගැනීමට එකඟ වන අතර ඔහුගේ මේ අමුතු තීරණය ගැන අවට සිටි ගැමියන් පුදුමයට පත් කරයි. විකටයා තමා වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් මෝඩ ලෙස නාස්ති කර ඇති බවට දැඩි ලෙස ඒත්තුගත් ගැමියෝ සිනහවෙන් පුපුරා යති. සියලු සමච්චල් කිරීම් සහ සිනහව නොසලකා විකටයා සංසුන්ව තම සිතුවිලි නිහඬව තබාගෙන නිවසට පැමිණේ. ඔහුගේ කුඩා හා සරල පැල්පත තුළ විකටයා ඉවසිලිවන්තව මෘදු සැලකිල්ලෙන් සහ නිහඬ විනයකින් බලලා පුහුණු කිරීමට පටන් ගනී. දින සෙමෙන් ගෙවී යන විට බලලා බියෙන් තොරව ආහාර ගබඩා ප්‍රවේශමෙන් ආරක්ෂා කිරීමටත් මියන් පලවා හැරීමටත් ඉගෙන ගනී. වැඩි කලක් නොගොස් බලලා මියන් ඉක්මනින් අල්ලා ගැනීමෙන් එහි සැබේ දක්ෂතාවය ඔප්පු කරයි. එය දකින ඕනෑම කෙනෙකුව පුදුමයට පත් කරයි. ආහාර සහ නිවාස අවට බලලාගේ අසාමාන්‍ය බුද්ධිය සහ විනයවත් හැසිරීම ගැමියන්ට සෙමින් දැනෙන්නට පටන් ගනී. වරක් සිනාසුණු එම ගැමියන්ටම දැන් ලැජ්ජාවක් දැනේ. ඔවුන් විකටයා ඉතා ඉක්මනින් විනිශ්චය කළ බව ඔවුන් තේරුම් ගනී. තම වැරද්ද නිවැරදි කර ගැනීමට බලාපොරොත්තු වන ගැමියෝ බලලා ආපසු මිලදී ගැනීමට මුදල් ලබා දෙමින් විකටයා වෙත ළඟා වෙති. සංසුන් සිනහවකින් සහ ස්ථිර විශ්වාසයකින් යුතුව විකටයා බලලාගේ සැබෑ වටිනාකම දැන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. අවසානයේදී ප්‍රඥාව කිසි විටක පෙනුමෙන් පමණක් විනිශ්චය නොකළ යුතු බව ගැමියන්ට වැටහි. සැබෑ ප්‍රඥාව බොහෝ විට මෝඩ පෙනුමක් පිටුපස සැඟවී ඇති බව ඔප්පු කරමින් විකටයා බලලා සමග සාමකාමීව පිටවයයි.